අද අපි ඇස්ට්‍රෝලොජි ස්ටෝරි තුළින් ඇස් වහ කට වහ හෝවාහ වලින් බේරෙන්න මොනවද කරන්න පුළුවන් කියලා කතා කරනවා. ඇත්තටම මොකද්ද මේ ඇස් වහ කට වහ කියන්නේ? අලුත් ඇඳුමක් ඇඳලා ලස්සනට ලෑස්ති වෙලා මේ එළියට බහිනවා විතරයි. හරි ඉක්මනට ඇඳුම කොහේ හරි පැටලිලා ඉරෙනවා. එහෙමත් නැත්නම් අලුතින් ගත්තු ෆෝන් එක වැටිලා කැඩෙනවා. ඒ වෙලාවට අපේ අම්මලා වැඩිහිටියෝ කියන පළවෙනි කතාව මොකද්ද? ඔන්න ඕකයි කියන්නේ කාගේ හරි ඇහැක් වැදුනා කියලා. ඇස් වහ කට වහ හෝවහ කියන්නේ අපේ සංස්කෘතියේ මුල් බැහැපු ගැඹුරු විශ්වාසයක්. විද්‍යාව මේක පිළිගත්තත් නැතත් ජීවිතේ සමහර සිද්ධි දිහා බැලුවාම මේක නම් ඇත්ත තමයි කියලා අපි කොයි කාටත් හිතෙනවාර තියෙනවා. ඉතින් ඇස් වහක් කියන්නේ සරලවම කිව්වොතින් තවත් කෙනෙකුගේ හිතේ ඇතිවෙන ඊර්ෂ්‍යාව, දැඩි ආශාව හෝ අධික පුදුමය නිසා පිටවෙන ඍණාත්මක ශක්තිය මගින් අපේ ශරීරයට හෝ දේපලවලට කරන බලපෑම. ඇස් වහ වැදුනහම වෙන්නේ මොනවද? ඔයාට හරි ඔයාගේ පවුලට හරි එහෙමත් නැත්නම් නිවසට ඇස් වහ වැදිලා කියලා අඳුරගන්න පුළුවන් පොදු ලක්ෂණ මොනවද? කිසිම හේතුවක් නැතිව එකපාරටම ඇතිවෙන අධික මහන්සිය සහ හිස රදය. ඒ වගේමයි පොඩි දරුවන් නොනවත්වා හැඬීම සහ කෑම ප්‍රතික්ෂේප කිරීම. නිවසේ ඇති කරන සුරතල් සත්තු, ගස්වැල් එකපාරටම මිය යනවා. ඒ වගේම තමයි අතේ සතේ නැති වෙන්න අධිකව වියදම් වෙනවා. කරන වැඩ අඩාල වෙනවා. හරි, අපි දැන් බලමු ඇස් වහ කට වහ වලින් බේරෙන්න අපිට කරන්න පුළුවන් වත් පිළිවෙත් මොනවද කියලා. මුලින්ම අපිට කරන්න පුළුවන් දෙහි සහ ලුණු වතුර ප්‍රතිකාරය. මේකෙදි නිවසට ඇතුළු වන ප්‍රධාන දොර අසලින් වීදුරුවකට වතුර, ලුණු සහ නැවුම් දෙහි ගෙඩියක් දමා තබන්න. ඊට පස්සේ නිවසට එන අයගේ ඇස ගැටෙන මානයකින් මේ තැබීමෙන් ඔවුන්ගෙන් පිටවෙන පළමු වන ඍණාත්මක ශක්තිය ඒ දෙහි ගෙඩිය විසින් උරා ගන්නවා. සෑම සතියකට වරක්ම මේ මාරු කරන්න වග බලා ගන්න. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් පොඩි දරුවන්ට මොට්ටු තැබීම. හුරතල් දරුවෝ හැමෝගෙම ඇස් වහ වලට අහු වෙනවා වැඩි. ඒ නිසා දරුවා එළියට රැගෙන යාමට පෙර නළල මැද්දෙන් කළු මොට්ටුවක් තැබීම ඉතාමත් සාර්ථක උපක්‍රමයක්. ඒ වගේමයි නිවසට ඇස් වහ බෝනික්කන් සහ පඹයන් තැබීම. අලුතින් ගෙයක් හදනවා නම් හරි. එහෙමත් නැත්නම් ලස්සන වත්තක් තියෙනවා නම් මුලින්ම ඇහැ යන්නේ ඒ ලස්සනට. ඒකයි මිනිස්සු ඉස්සර ගෙවල් ඉස්සරහින් දොරටුපාල රූප, විකෘති මූණු සහ පඹයන් එල්ලන්නේ. දකින කෙනාගේ හිතේ ඇතිවෙන ආශාව හෝ ඊර්ෂ්‍යාව ඒ රූප දැකීමෙන් ක්ෂණිකව විසිරීලා යනවා. ඊට පස්සේ නිවස තුල දුම් මැල්ලීම. සෑම හවස් වරුවකටම කපුරු සාම්බ්‍රාණි හෝ කොහොඹ කොළ දමා නිවස තුල දුම් මැල්ලීමෙන් නිවසේ රැඳී ඇති සියලු අඳුරු සහ ඍණාත්මක ශක්තිය විනාශ වෙලා ධනාත්මක ශක්තිය වර්ධනය වෙනවා. ඊට පස්සේ නිල් ඇස එවිල් අයි පැළඳීම. ලෝකේ පුරාම ප්‍රසිද්ධ නිල් ඇස් සහිත අත් පළඳනා මාල හෝ නිවසේ එල්ලෙන සැරසිලි භාවිතය ඉතාමත් සාර්ථක උපක්‍රමයක්.